ඕගොල්ලෝ මේ මුලින් ඉඳන් ඉස්සරම මම කියන්නේ වැඩ කරගෙන ඉන්න කාලේ පොඩි කාලේ චුටි කාලේ ඉඳන් හරි. ඔයාලට තියෙනවනේ තමන් ගැන හෙන ආත්මාභිමානයක් තියෙන හෙන කොන්ෆිඩන්ස් එකක් තියෙනවනේ මට කරන්න පුළුවන් මම මෙහෙම කෙනෙක් වෙනවා මම මෙහෙම දේවල් කරන ලොකු වෙලා කියලා එහෙම කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ජීවිතේ ටික යනකොට මේ ওই කොන්ෆිඩන්ස් එක තැනකදී නිකන් අඩු වෙන්න පටන් ගන්නවා. ඔයාලට තේරෙනවා ඇති. ඕගොල්ලෝ හොඳට මාර ලොකුයි වගේ වාගේ ඔළුව ඇතුලේ ආ වීරයෝ විදිහට හිටපු කාලයක් තියෙනවා. මම ලොකු වෙලා මෙහෙම කරනවා මෙහෙම දේවල් කරනවා කියලා හිතන. හැබැයි ඊට පස්සේ ටික තැන්වලදී ඔයාට ඔයා හිතන දේවල් ටික කරගන්න බැරි වෙනවනේ. ඒකත් එක්ක ඔය තියෙන විශ්වාස ටික අඩු වෙනවනේ. ඔහොම අඩු වෙලා ගිහිල්ලා අන්තිමේට A level result එක ඔය වගේ තැනකට ආවහම සාමාන්‍ය ළමයෙක්ගේ ඔය කියන කොන්ෆිඩන්ස් එකේ ආත්ම විශ්වාසය තමන් ගැන තියෙන විශ්වාසය නැතිම වෙලා යනවා. ඒක එහෙම වෙන්න දෙන්න එපා. ඔයා ඕක ආයෙ ගන්න ඕන. හරිද? ඒකටත් උදව්වක් විදිහට තමයි මම මේ අපේ අර කෑගල ළමයාට කතා කරන්නත් එන්න කියලා කිව්වේ. මට ප්‍රශ්නේ තියෙන්නේ Zoom එකේ ලිමිට් එක පිරලා හින්දා ඒ ළමයාට ජොයින් වෙන්න විදියක් නැති වෙයිද කියලා මොකක් හරි කරමු මේ වෙලාවට. ඉතින් මේ කොහොමරි කද්දම කීටම කතන්දර අවිශ්වාසය නැති වෙන කතන්දර. හරි. ඒතර විශ්වාසය නැති වෙලා ඇති. ඒක වෙලා තියෙනවා දැන් ඕක ටික හදන්න වෙනවා අපිට. කොහොමද ඒක හදන්නේ කියන එකට මම ගෙන්නම්. හැබැයි පළවෙනි දේ ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න. කොච්චර බෑ කියලා හිතෙන්න හේතු තිබුණත් කොච්චර කල්මදි වෙයි කියලා තනත් කොයි මිනිස්සු මොන කතන්දර කිව්වත් පළවෙනි දේ ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ සමහරට අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැතුව වෙන කිසිම මිනිස්සෙක් ඔයාව විශ්වාස කරන්නේ නැතුව හැබැයි ඔයාව විශ්වාස කරන්න. එහෙම තැනක් මිනිස්සුන්ට එනවා ජීවිතේ. හරිද? මේ ලයිෆ් එකේ එහෙම පාර්ට් එකක් එනවා එකෙක්වත් තමන්ව විශ්වාස කරන්නේ නැති හැමෝම තමන්ව බල්ලට දාලා සලකන ගණන් ගන්න දෙ තැනක් එනවා. ඒක තමයි මිනිස්සු ගොඩක් වෙලාවට ටර්නින් පොයින්ට් එක විදිහට අනිත් පැත්තට හරව ගන්න. හරි. ඒ කියන්නේ මිනිස්සුන්ට එහෙම කතාවක් තියෙන්න ඕනේ. එහෙම තමන්ට අනිත් මිනිස්සුන්ට හම්බෙච්ච වෙලාවක රහ කර කියන්න කතාවක් තියෙන්න ඕනේ. හරි. මේ කතාව ගොඩක් වෙලාවට මුලින් තමන්ට කෙලවෙලා වෙන එකෙක්වත් තමන්ව විශ්වාස කරන්නේ නැති වෙලාවක තමන් කොහොම හරි එකෙන් ගොඩ ඇවිල්ලා ඊට පස්සේ ගහපු මැච් එකක් ගැන තියෙන කතන්දරයක්. ඒ කතාව මේක කරන්නේ. මිනිහෙකුට කවදා හරි දවසක මට ෆස්ට් එකේ මෙහෙම වුණා අනිත් උඹට මෙහෙම කිව්වේ මං හැබැයි ඒක මේ විදියට හැදුවා මං ඒකට අසීමිතව මහන්සි වුණා නම් මං මේ කතන්දර ටික කියන්න අන්තිමට ඔයාගේ රිසල්ට් එක ඔයා මෙන්න මේ තත්ත්වෙට හැරෙව්වා කියන කතාව කියන්න පුළුවන් විදියට වෙනසක් කරන්න හිත හදාගන්න. ඒකට පට්ට විශ්වාසයක් කරන ඔයා ගැන. මේ වෙනකන් ඔයා කරලා තියෙන වැඩ නම් මොනවා වුණත් වටේ පිටේ මිනිස්සු ඔයා ගැන ඩිසයිඩ් කරන්නේ ඔයාව මයින්නේ කොයි විදියට වුණත් ඔයා හදාගන්න නිර්ණායකයක් මට ඇත්තටම මීට වඩා පුළුවන් මම මේ රිසල්ට් එක ගත්තේ කොච්චරක් මහන්සි වෙලාට හැබැයි ඇත්තටම ඔයාට කරනව නම් ඊට වඩා කොච්චරක් කරන්න තිබුණද දැන් එහෙනම් මම ඒක කරලා මම මේක වෙනස් කරලා පෙන්නනවා. එහෙම මුතු හයියක් ගන්න ඔළුවට. ඒක ගන්න ඒක මුලින්ම නිකන් එහෙම බෑනේ ඉතින් මට කියලා වෙලා ඉන්නේ වගේ හිතේ. හැබැයි ටික ඒ විදිහට මාර පොසිටිව් හිතන්න. අර ගේම් ඉන්න බයින්න කියන මිනිස්සුන්ට බයිනෝ නම් බයින්න කියන කතන්දර ඔක්කොම කියන්න ආයෙ කියන්න දෙන්නේ නැති හින්දා. හරි. දැන් කියන්න දින ඕන එකක් කියා ගන්න කියන්නේ. ආයෙ කියන්න දෙන්න එපා. හරි. ඔය ගොඩක් වෙලාවට කැම්පස් ගියාම දකින එකක් තමයි ෆස්ට් සයි කැම්පස් එකේ ළමයට වඩා සෙකන්ඩ් සයි තර්ඩ් සයි කැම්පස් වල හොඳට පර්ෆෝම් කරනවා. මොකද ෆස්ට් සයි එකට කවදාවත් මීට කලින් කියලා වෙලා නැහැ. ඔය එකපාර කැම්පස් ආවනේ. සෙකන්ඩ් සයි තර්ඩ් සයි එකට කලින් හොඳට කියලා වෙලා තියෙනවා. ඌ දන්නව කාපු පරිප්පුවේ තරම. ඒතර ඌ ආයෙ කෙලවෙන්න දෙන්නේ නැහැ. හරිද? ඔක තමයි මම අර කියන්නේ මම ඕගොල්ලන්ට මේ දා මම හිතන අඟහරුවාදා පන්තියේත් මේ කතන්දරේ කිව්වා මේ ඔය ක්‍රිකට් වල වෙච්ච සිදුවීමක් කිව්වේ අර 96 වර්ල්ඩ් කප් එකට කාලයකට කලින් ඔය ජයසූරිය ඒ කාලේ බැට් කරේ ඉනෙට් 7 7 වෙනියනේ ආවේ. පස්සේ වර්ල්ඩ් කප් එකේ පොඩි කාලයකට කලින් තමයි ඒ වෙද්දි කැප්ටන් හිටියේ අර්ජුන. එයා මේ ජයසූරියව දාන්නේ ඒකේ උඩටම දාලා බෝල්ට ෆේස් කරන්නම යාව දාන්න. ඉතින් මිනිස්සු අහනවා මේ හතේ හිටපු මිනිස්සුන්ට පුළුවන් ද එහෙම ඕපනින් බැට් කරන්න කියලා. ඊට පස්සේ මේ සහ ජයසූරිය ඒ වෙද්දි ප්ලේ කරන විදිහත් හරි අවුල්. ඒ කියන්නේ එන්නේ එකට ඔහේ ගහන්නේ පොල්ලට ගහන්නේ නෙවෙයි. ඔහේ ගහනවා. ගහන එකක් එක්ක 6යි නැත්තම් 4යි නැත්තම් අවුට්. බොහෝ විට උඩ ගහනවා කැච්. එහෙම තමයි මම කිසි අර ටෙක්නික් ඇතුව පිළිවෙලකට ප්ලේ කරපු කෙනෙක් නෙමෙයි. සහ ඒ වෙද්දි ක්‍රිකට් වල තිබුණ කල්චර් එක මුල් බැට්ස්මන්ලා ටිකක් අර බෝලේ විකට් එක තියාගෙන ඉඳලා මැද හරියකදී තමයි යාලා බැට් කරන්න පටන් ගන්නේ. මුල් පටන් ගත්ත වෙලේ ඉඳන් ගහන කල්චර් එකක් ඒ කාලේ තිබුණේ නැහැ ලිමිටඩ් ඕවර්ස් වල වුණත්. ඉතින් මර විකට් එක තියාගෙන ටික වෙලාවක් කොරොත්තු දෙන්න තමයි ඕපනින් බැට්ස්මන්ලාගේ මූලික ටාගට් එක. හැබැයි ජයසූරිය දාලා මේ ජයසූරිය මුලින්ම වෙන විකාර විදිහට ප්ලේ කරන්නේ. ඒතර දැන් වගේ Facebook නේ ඒ කාලේ තියෙන ගොඩක්ම මීඩියා ඉතින් මේ පත්තර සහ රේඩියෝ නම්මන ඕවනේ. ඕවලින් අහනවලු මේ ඒ කාලේ යාගින් අර්ජුනගෙන් අහන්නේ කැප්ටන් ගෙනේ වගකීම ප්ලේයර්ස්ලා ටික එහෙම වෙන විදිය මේ ඇයි මේ ජයසූරිය මෙතන තියලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සයා තියලා තියෙන්නේ? මේ බෝල් දාන්න ආපු එකේ ටීම් එකට යා එකට දාලා පුළුවන් දෙයක් එහෙම ප්ලේ කරන්න මෙයා මොනවද මේ ගහන විදිය නම් මම ඔය වගේ ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නේ. අර්ජුන ලොකුවට උත්තර දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එක තැනක් කියලා තියෙනවා මෙහෙම කතන්දර මේ ජයසූරිය ඔහොම අවුට් වෙලා එක තැනකදී මෙයා සෙල්ලම් කරන්න පටන් ගන්නේ. මෙයා එක තැනකදී ගහයි එතනින් පස්සේ දිගටම ගහයි කියලා. ඒ කියපු කතාව ඒ විදිහටම වෙලා තියෙනවා. වර්ල්ඩ් කප් එක කිට්ටු කරලා ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නවත්තන්න ඉතින් දන්නවනේ ඉතින් අර ලෙජන්ඩ් එකක් විදිහට සහ ක්‍රිකට් වල කල්චර්ස් වෙනස් කරලා එහෙම නවත්තන්නේ ඒක මාර එකක්. අර කියපු කතන්දරය ඇතුලේ මාර එකක් තියෙනවා ගන්න. මිනිස්සුන්ට එහෙම මේ හැම තැනම පොයින්ට් එක හැමතිස්සෙම හරියන්නේ නැහැ. සහ සමහර තැන් වෙනවා හොම්බෙම යනවා.
එහෙම දැන් එනවා. එහෙම ඇවිල්ලා මේ මිනිස්සයාම තමන්ගේ උත්සාහයත් එක්ක එක තැනකදී උක හරි ගස්ස ගන්නවා. එහෙම ගියාට පස්සේ සම්පූර්ණ මිනිස්සයාගේ පර්සනැලිටි එක ඉඳන් වෙනස් වෙන්නේ. ඌ කවුද කියලා මුළු එකම වෙනස් වෙනවා. එහෙම වුණාට පස්සේ ඒක දිගට අල්ලගෙන යනවා. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ උඹ වැරදිලා ගිහිල්ලා එක තැනකදී හරියනවා. ඒ හරියන එක හරියන්න ගත්තම දිගටම හරියනවා. ඒක තේරුම පස්සේ මොකුත් වරදින්නේ නැහැ. ඔක්කොම පර්ෆෙක්ට් වෙනවා කියන එක නෙමෙයි හරිද. පස්සේ වුණත් ආයේ කෙලවෙන තැන් එයි. හැබැයි වාට මීට කලින් කෙලවෙලා තියෙන වාට පුරුදු වාට ඒක හරි ගස්ස ගන්න පුළුවන්. ඒ නිසා මේ තැන හරි ගස්සන්න මේ එක තැන හරි ගස්සන්න එතනින් පස්සේ ඕන එකක් හරි ගස්ස ගන්න පුළුවන් මොනසෙක් වෙලා ඉන්නේ. ඔය ටික තමයි මේ ඔයගොල්ලන්ගේ වැඩ කරන එක සම්බන්ධව කියන්න තියෙන්නේ. ඒ කියන්නේ සරලව මම කියන්නේ අපි මේක රීසෙට් කරමු. හරි. උදේටම කෙලවෙලා ඇත්තේ. කොන්ෆිඩන්ස් නැතුව ඇති. අපි ලයිෆ් එක ආයෙ රීසෙට් කරමු. ආයෙ හදමු. ආයෙ අලුතෙන් මුල ඉඳන් පටන් අරන් යන්න. මේකේ වෙන්න ඕන දේවල් ටික A level කියන කාරණාවට ඒ ටික මම ඊළඟට කතා කරන්නම්. අපි මේක රීසෙට් කරමු. සම්පූර්ණයෙන් මේක මුල ඉඳන් ආයෙ සැරයක් පටන් අරගෙන අලුතෙන් එකක් විදිහට අලුත් මිනිස්සෙක් විදිහට මේ වෙනකන් වෙච්ච වැරදි අනම්මනන් ටික ඔක්කොම ටික අයින් කරලා දාලා අලුත් එකෙක් විදිහට පටන් ගමු. ඊට කලින් මුලින්ම හිතන්න. ඒ කියන්නේ වාට මොනවද මේ ඇයි වැරදුනේ කියලා හරියටම හිතන්න. දැන් මම අර ඕගලන්ටම Google form එකක් දාලා තිබුණා. ඒකෙත් කියලා තිබුණා මම හිතන්නේ කීප දෙනෙක්ම Tamanට වැරදින්න වෙච්ච හේතු මම ඕනනම් දෙකක් තුනක් කියවන්නම්. ඒ සමහරව කියවද්දි මේ හරි දුක හිතෙනවා. බලමු. මෙන්න මෙහෙම කීපයක් තියෙනවා සහ හොඳ ටිකක් මම මේ දාගත්ත මට ගොඩාක් ඒවා දාගන්න වෙනවා. මේ එන දිගයි මේ. හරිද ඒවා මේ පොඩ්ඩක් නිකන් උඩින් වගේ කියවන්නම් මේ එක ළමයෙක් කියලා දෙන කතන්දරයක්. ඒ වැරදිච්ච තැන් ටික කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ළමයාගේ කතන්දරේ මම නිකන් කතන්දරේ කියන්නම්. එයාගේ සබ්ජෙක්ට් තුනම එයා ෆේල්. හරිද? අම්මා ටීචර් කෙනෙක් තාත්තා පොලිසිය කියලාත් කියලා දෙන. ඒ ළමයාත් මේක කියවන්න කියලාත් පුළුවන් නම් ඉල්ලක් තිබුණා. ඉතින් ගොඩාක් ලොකු විස්තරයක් කියලා තියෙනවා. කොහොම හරි මේ එයාට හේතුව බැලුවහම මොකුත් අර වෙන්න පරිබාහිර මොකුත් කතන්දරයක් හින්දා නෙවෙයි. නමුත් කිසිම හේතුවක් නැතුව වැඩ කරන්න තියුන් ඉන්නේ. මොකුත්ම හේතුවක් නැතුව වැඩ කරන්න නැති ළමයි ඉන්නේ. ඒ වගේ ළමයි. මෙතන ඇති ඒ වගේ සෙට් එකක්. සහ මේ අර මේකේ මේ ගොඩක්ම තියෙන මේක හෙන දිගයි. ඒක මම කියවන්න පුළුවන් මේ මම පාඩම් කරා එක්සෑම් ලඟ වෙලා ඒත් එක පේපර් එකක් මම මැදින් කියවන්නේ. මං හිතේ පාඩම් විතරක් කරලා පේපර් එක ලියන්න. ඇත්තටම මට මැරෙන්න තරම් පීඩන එකකින් මං ඉන්නේ. අම්මලාට මහා නායකාරයෙක් වගේ වෙන්නේ. තාත්තා මගේ මූණ බලලා කතා කරන්නේ නැහැ. බයින්නවත් නැහැ. නෑදෑයෝ හින්ට් එකට වගේ කියනවා ආර්ට් කරන්න තිබ්බේ කියලා. එයාලට බොරු රිසල්ට් එකක් ඒවා ලැජ්ජාවට එහෙම ඇති. මේ වෙලාවේ අම්මලා ඇති තාත්තලා ඇති බොරු රිසල්ට් කියන මූණ දෙන්න බැරි කමට. ඔයගොල්ලෝ බහුතරයක් ඒ 8 ඒ 9 දාලා එහෙම ආපු අයනේ. ඉතින් එහෙම ළමයෙක්ගේ අර වගේ රිසල්ට් එකක් කියන්න අමාරුයි අම්මා කෙනෙකුට. ඒක බොරු රිසල්ට් කියලා සමහරක් විට මේ මිනිස්සු වෙන වෙලාවට කොහොම වෙන රිසල්ට් කියන්නේ. ඒකට මේ මිනිස්සු ලැජ්ජ වෙන වෙලාවල් ඇති. ඒ ඔක්කොම ඔයගොල්ලෝ ඇති කරපු තාත්තා මේ ටික හදන්න ඕන. ඒවා මම ඇති කරා කියලා දුක් වෙවි ඉන්න කියලා නෙවෙයි මං කියන්නේ. ඒවා හදනවා කියලා මොරාල් වෙන්න. මම ඒ ටික හදනවා. ඒ ටික මං ඉවරයක් කරලා දානවා. එහෙම මොරාල් වෙන්න. හරි. මෙතන මේ කියලා තියෙන්නේ මේ ළමයා මේ ඒ කාලේ හිතුන් නැති එකයි දැන් ඒ ගැන පසුතැවෙනවා කියන පාර්ට් එක. ඔක ගොඩක් වටින්නේ ෆස්ට් අයි ළමයෙකුට. උඹලා මේ පාර්ට් එක හිතන්න ඕනේ. ඊට පස්සේ ඒකේදී මේකේ තියෙන්නේ මේ කරපු එකෙක්. මෙන්න මම මේ කියන්නේ මේක හරි ගියප එකක් කියන්නේ. මේ 2019 ෆස්ට් අයි එක කරලා තියෙන්නේ. රිසල්ට් C3යි. සෙකන්ඩ් අයි එක කරා ඒකෙත් C3යි. 20 තර්ඩ් අයි එක කරාලු මේ එතකොට ඒ කාලේ තමයි පන්තියෙන් පටන් ගන්න තියෙන රිවිෂන් එකත් කරා ෆයිනල් පේපර්ස් ටික කරා. ඊට පස්සේ සෙකන්ඩ් අයි එකේ මුල් කාලේ විතරයි පන්ති ගියේ රිවිෂන් එක මුල් කාලේ ලකුණු තිබෙත් 30 කියලා තියෙනවා. ඊට පස්සේ අන්තිම කාලෙ වෙද්දී රෑන්ක් වලටත් එන්න පුළුවන් වුණාලු. මේ මුල් කාලේ කියන්නෙත් ඔය මාස 4කට විතර කලින් කාලයක් ගැන කියන්නේ. අන්තිම මාස ඒ කියන්නේ මාස 2-3ක් වගේ යද්දි රෑන්ක් ලිස්ට් වලට එන්න පුළුවන් වුණා කියලා කියන්නේ 30න් 40න් පටන් අරගෙන. ෆිසික්ස් එක්සෑම් එකට හොඳට ලෑස්තිලා හිටියේ. ඒත් එක්සෑම් එක කිට් වෙලා කොවිඩ් හැදිලා එක්සෑම් එකට යන්න බැරි වුණා. ඒ කියන්නේ එයා කියන්නේ එයාට අර පාර කරා නම් යන්න පුළුවන් ඒ 2V එක කරවත් රිසල්ට් එකට යන්න තිබුණා. හැබැයි බැරි වුණා කියලා කියන්නේ. ඒ වෙලාව නම් කාටවත් කියාගන්න බැරි දුකක් දැනෙනවා. හයියෙන් කෑ ගහලා ඇඬුවා. ජීවිතේම ආපස්සට ගියා වගේ දැනුනේ. යාළුවෝ හැමෝම තර්ඩ් එක කරා. මම විතරයි ඉතුරුලා හිටියේ. මාරම දුකක් දැනුනේ. ඊට පස්සේ මම 2022 රිවිෂන් පටන් ගත්තී සිතාවිත් හම්බුණා. ඊට පස්සේ කිව්වට පස්සේ දැන් මේ පාර කරලා තියෙන. දැන් හතරවෙනි වතාවට යා ඒ ලෙවල් වලට ලෑස්තිලා තියෙන්නේ. 2V එකයි ගම්පහ 125. මටත් වඩා අම්මටයි තාත්තටයි මාරම සතුටුයි. ඒ වෙලාවේ දැන්න සතුට දන්නේ ඒක වින්ද කෙනෙක්ම විතරයි. සයි 4ක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මේක අතාරින් හිතන වාර අනන්තයි. යාළුවෝ හැමෝම කැම්පස් යද්දී එන මොකක් හරි ඩිග්‍රී එකකට ගියා නම් කියලා ඕන තරම් හිතලා තියෙනවා. ඒ හැම වෙලාවෙම මේ වචන මාර ශක්තියක් උනේ. කොහොම හරි මේක අල්ලන් ඉන්නවා කියලා මේ හැම දෙයකම කියලා ඉතින් ඉස්සරහට කියලා තියෙනවා. මාව හරි එහෙම තමයි කියති. කොහොම හරි මේ කියන්නේ ඉතින් ඉහට පන්තියේ හොඳ ඒ වගේ ටිකක් කියලා තියෙන ඒක අපිට වැදගත් නැහැ නේ. ඒක බලන්න 4 වාරක් කියනලු ළමයි. හරිද? හැබැයි යා කියන්නේ වෙලාවට කරේ. හරිද? ඒ කියන්නේ අතාරින්න හිතුන වාර ගන්න අනන්තයි. හැබැයි මේක මේ කරලා ඉවර කරනවා කියන එක වෙන පාට. හැබැයි වට වෙන යන්න හොඳ පාත්‍යස් තියෙනවා. ඒවට යන්න මම කියන්නේ A level කියන්නේ හැමදේම කියන එක නෙමෙයි ඈ. මෙතන ඉන්නේ බහුතරයක් ඊළඟ පාරක් කරන්න එහෙම කතන්දරයක් තියෙනයි.